මිනිස්සුන්ට මේ වගේ ගහන්න පුළුවන්ද? ගහලා රෝහල් ගත කරන්න පුළුවන්ද? මේකද රටේ නීතිය. භාෂණය හා ප්‍රකාශනයේ අයිතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කුමකටද? ඔබලාට මේක තේරෙන්න පුළුවන්. මිනිස්සෙක් හැටියට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් Tamanට අයිති ව්‍යවස්ථාපිත බලය හරියට දන්නවා. එහෙම නොදන්න අයට මේක ප්‍රශ්නයක් වුණාට එහෙම දන්න ඔබ අප සියලු දෙනාටම මේක බරපතල ප්‍රශ්නයක්. සමින්ද ගමගේ නමැති විදුලි අධිකාරීවරයා සමස්ත මේ රටේ ජාතියට අහිමි වෙන විදුලි බල මණ්ඩලයේ බලශක්තියේ අවශ්‍යතාවය, බලශක්තිය ජාතික ආරක්ෂාව සඳහා ඇති වටිනාකම, බලශක්තිය දරිද්‍රතාවයට පීඩාවට ලක් වෙමින් සිටින සමස්ත ජනතාවගේ පාරිභෝගික සුරාකෑමෙන් වළකා ගැනීමට අවශ්‍ය හැකියාව මේ සියල්ල පිළිබඳව කතා කරමින් පෞද්ගලික අංශයට විකිණීමට එරෙහිව කටයුතු කරපු ප්‍රධානම පුජ්‍යලයා තමයි සමින්ද ගම. අද මේ වෙනකොට විදුලි බල මණ්ඩලයේ ඇමතිවරයා සහ ඔහුගේ දඩ සුනක ප්‍රචණ්ඩකාරී පුජ්‍යලයන් විසින් පාරදීමට ලක් වෙලා තියෙනවා. මේක කිසිසේත්ම විදුලි සේවකයන්ට පමණක් නෙවෙයි, සමස්ත වෘත්තිකයන්ට දේශපාලන අධිකාරියෙන් පහර දීම ක්‍රියාවලිය ආරම්භ වීම සහ ක්‍රියාත්මක වීම මේ අවස්ථාවේ සිද්ධ වෙලා තියෙනවා. සමස්ත යහපත් මානවයෙකුට, මිනිසෙකුට මේ කාරණය අනුමත කරන්න බෑ කොහෙත්ද. එම නිසා මේ ගහලා තියෙන වෙන කාටවත් නෙවෙයි. මේ සමස්ත විදුලි පාරිභෝගිකයාගේ බඩට ගහලා තියෙන්නේ. මේ සමස්ත විදුලි සේවකයාගේ අනාගතයට ගහලා තියෙන්නේ. මේ සමස්ත අනාගතය තුල පාරිභෝගිකයා විදුලියෙන් පීඩාවට පත් වෙන ක්‍රමය තමයි මේ පෝෂණය කරලා තියෙන්නේ. ඒක නිසා මේ අවස්ථාවේදී විදුලි බල සටන නොකඩව අඛණ්ඩව පවත්වාගෙන යෑමේ වගකීමක් විදුලි සේවකයන් සතුයි. මොකද පක්ෂවල බොහෝ විදුලි වෘත්තීය සමිති තමන්ගේ ලාභයට පාවා දෙමින් ඉන්නකොට, ඒ වගේම විදුලිය බලශක්තිය සහ රටේ ජනතාවගේ වටිනාකම නොදන්න විදුලි ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියපු කට්ටිය බලයේ ඉන්න මොහොතක, ඒ වගේම තමන්ගේ වෘත්තිකයෝ මුලා කරමින් ඔවුන්ගේ ඔලුගෙඩි පෙන්නලා රටේ ජනමතය අරගත්තු පුජ්‍යලයා වෘත්තීය සමිතිය නියෝජනය කරපු වටපිටාවක තමුන්නාන්සලා යුක්තිය ඉෂ්ට කරන්න ඕන තමන්ගේ අනාගතය සඳහා කුමක්ද කියලා තීරණය කිරීමේ අයිතිය සියලු විදුලි සේවකයා සතු වෙනවා. එහෙමනම් ඔබ නොපැකිලිව නොබියව සමස්ත විදුලි සේවකයා වෙනුවෙන්, ඒ වගේම විදුලි පාරිභෝගිකයා වෙනුවෙන් ජනතාව සමග පෙළ ගැසෙන්න කටයුතු කරමු. ඒ සඳහා අපි ඔබ සමග ඉන්නවා. ස්තුතියි.